හොඳයි සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ මේ එකතු වෙලා ඉන්නේ සිසිර කුමාර ඉදිරිසිංහ YouTube channel එකත් සමග. ඉතින් මම මීට ඉහතදී ඔබට දැම්මා ජීව වායු නිෂ්පාදනාගාරයක් හදන වීඩියෝ එකක්. ඉතින් මම දැන් ඉන්නේ සඳලංකාව ප්‍රදේශයේ, කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාකන්දර සඳලංකාව කියන ප්‍රදේශයේ. ඉතින් මම මේ ස්ථානේට ආපුහම මෙහි ප්‍රශ්නයක් තිබුණා. මේ අර්ධ නාගරික පළාතක් නිසා ගෙදර ඉතුරු වෙන කුණු කසල දාන්න තැනක් නැහැ. ඉතින් මම ඒකට විසඳුමක් හැටියට මේ ස්ථානයේ ජීව වායු නිෂ්පාදනාගාරයක් නිර්මාණය කළා. ඉතින් දැන් අපි මේකට කරන්නේ ගෙදර ඉතුරු වෙන කෑම ඒ වගේම අපද්‍රව්‍ය අපි මේකට දානවා. මෙන්න මේ බැරල් එකට දාන්නේ. මෙන්න මේ බටෙන් තමයි මේකට මේ කෑම අපද්‍රව්‍ය දාන්නේ. දාපුවහම මේකෙන් මෙන්න මේ හෝස් එක හරහා ජීව වායුව නිෂ්පාදනය වෙන ජීව වායුව මෙන්න මේ බැරල් එකට එනවා. මේ බැරල් එකේ මේ දක්වා තියෙන වතුර, මෙතනින් උඩ මේ තියෙන ගෑස් එන්න මේ බැරල් එක උඩට යනවා. ගෑස් ඉවර වෙන්න මේ බැරල් එක යටට යනවා. ඉතින් මේ ජීව වායු නිෂ්පාදනාගාරයේ හදන නිර්මාණය කරන ආකාරය මම මුල සිටම ඊළඟ වීඩියෝ එකේදී ඔබට දානවා. ඒ නිසා ඔබ subscribe කරලා තියාගන්න. මම ඊළඟ වීඩියෝ එකේදී මේ ජීව වායු නිෂ්පාදනාගාරය හදන විදිහ දානවා. ඉතින් මේකෙදී අපිට තියෙන වාසිය තමයි අපේ ගෙදර ඉතුරු වෙන කැලි ගස්වල අපිට දාන්න එහෙ මෙහෙ දාලා ගඳ ගහන්නේ නැහැ. මොකද අපිට මේ බැරල් එකට දාන්න පුළුවන්. මේකෙදී අපිට ගඳ මුකුත් එන්නේ නැහැ. ඒ වගේම මේකෙදී අපිට තියෙන ආර්ථික වාසිය තමයි මෙතනදී අපිට ගෑස් වියදම ඉතුරු වෙනවා. අපේ ගෙදර ඉතුරු වෙන අපද්‍රව්‍ය අපිට ප්‍රමාණවත් වෙනවා. ගෙදර මේ උයන පිහන වැඩවලට ගන්න අපි සාමාන්‍ය ගෙදර ළඟ බකට් එකක් තියලා තියෙනවා. අපි පිඟාන හොදන වතුර, වළම් පළවෙනි පාර හොදන වතුර, ඒ වගේම අර එළවලු වල කපන පණුව කාපු කෑලි, කෙහෙල් එලි, මේ කුණු වෙච්ච කෙහෙල් ඔක්කොම මේ බකට් එකට දාලා උදේට ඇවිල්ලා මස් මාළු හොදන වතුර, මාළු බොකු ඒ ඔක්කොම අපි උදේට ගෙනල්ලා මෙන්න මේ බැරල් එකට දානවා. ඉතින් මේ බැරල් එකට දාලා ඒතර ඒකෙන් එන ගෑස් එක මෙන්න මේ බැරල් එකට එනවා. මෙතනදී අපි මේ බැරල් එකෙන් ඒ ගෑස් එක ගන්න මෙන්න මේ හෝස් එක කඩේ තියෙනවා. අපිට ඕන තරම් දිගට ගන්න පුළුවන් හෝස්. ඉතින් මන් ළඟ ගෙදර මං අර කලින් ගෙනාපු හෝස් එකක් භාගයක් තිබුණා. මම මේ කළු පාට හෝස් එක ඉතුරු වෙච්ච භාගෙ. ඒ වගේම මට මදි වෙච්ච හරියට මම රෝස පාට මේ තැඹිලි පාට තව හෝස් එකක් ගෙනල්ලා දැම්මා. අපි බලමු ඒ කොහොමද දාලා තියෙන්නේ කියලා. අපි මෙහෙම මේ බටේ ඉදිරිය මෙහෙම එනවා ගෑස් එක. හෝස් එක තමයි ගෙදර ඉතුරු වෙච්ච හෝස් එක. ඒ කියන්නේ අතන ජීව වායු නිෂ්පාදනාගාරේ ඉඳන් මෙතෙන්ට එනකන් ඒ බටේ දිග ඇති. ඉත් මදි හරියට මම තැඹිලි පාට මේ හෝස් එක අරගෙන ආවා කඩේ. මෙතනින් ඉඳන් මේ හෝස් එක තමයි කිචන් එකට යනකන් යන්නේ. අපි දැන් මෙතනට මම ජොයින්ට් සොකට් එකක් දාලා ජොයින්ට් කරලා තියෙන්නේ. අපි මෙතනින් කිචන් එකට ගිහිල්ලා බලමු කොහොමද මේ ජීව වායුව වැඩ කරන්නේ කියලා. මේ තියෙන අපේ මුළු තැන්ගේ. ඉතින් මෙන්න මේ හෝස් එක තමයි අතන මග ඉඳලා ආවේ, මේ තැඹිලි පාට හෝස් එක. ඉතින් මෙහෙම උඩින් අරගෙන තිබෙනවා මේ මුළු තැන්ගේ දක්වා. මේක තමයි අපේ ගෑස් කුකර් එක. ඉතින් දැන් අපි මේ ජීව වායු අපේ ජීව වායු නිෂ්පාදනාගාරයෙන් එන ගෑස් එක තමයි මේ හෝස් එක හරහා මේ ගෑස් කුකර් එකට ඇවිල්ලා තියෙන්නේ. අපි මේක පත්තු කරලා බලමු කොහොමද පත්තු වෙන්නේ කියලා. දැන් ඔබට පේනවා ඇති මේ ජීව වායුව හොඳට පත්තු වෙනවා. ඉතින් අපි ගෙදර ඉතුරු වෙන කෑම වලින් තමයි මේ ගෑස් එක අරන් තියෙන්නේ. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ ආර්ථිකයට වාසියක් වෙන්න මේ ජීව වායුව පාවිච්චි කරන්න. ඒ වගේම මේ ජීව වායු නිෂ්පාදනාගාරයෙන් ඉවත එන ඒ කියන්නේ ඕප්ලෝ බටෙන් එන දියර පෝර එකක් එනවා. ඉතින් අපිට මේ දියර පෝර එක අපේ ගෙදර මේ පැලවලට දාන්නත් පුළුවන්. ඒකට ඒතකොට කාබනික පෝර අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ දියර පෝර එක කාබනික පෝර වලටත් වඩා හොඳට වැඩ කරන පෝර එකක්. ඉතින් ඒක අපිට 1/4ක් වතුර කලවම් කරලා ගස් වලට ස්ප්‍රේ කරන්නත් පුළුවන්. නැත්නම් ගස් මුලට අපිට දාන්නත් පුළුවන්. ඉතින් මේක තමයි අපේ ජීව වායු නිෂ්පාදනාගාරයෙන් එන මේ ජීව වායු නිෂ්පාදනාගාරය. ඉතින් එතනින් එන ගෑස් එක තමයි මේ පත්තු වෙන්නේ. ඉතින් ඔබටත් පුළුවන් මේ වගේ එකක් නිර්මාණය කරන්න. මම ඊළඟ වීඩියෝ එකේදී ඔබට කියනවා මේක නිර්මාණය කරන්නේ කොහොමද කියලා.
ඉතින් ඔබට බොහොම ස්තුතියි මේ වීඩියෝ එක නැරඹුවට. මගේ channel එක subscribe කරලා ඔබ බලාගෙන ඉන්න ඊළඟ වීඩියෝ එක එනතුරු. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී මම ඔබට දානවා මේක නිෂ්පාදනය කරන ආකාරය. ඒ වගේම ඔබට පුළුවන් කමෙන්ට් දාන්න පුළුවන් ඔබ අවශ්‍යතාවයක් තියෙනවා නම් මොනවා හරි දැනගන්න. ඒ වගේම මම දුරකථන අංකය දාලා තියෙනවා. ඔබට පුළුවන් ඒ දුරකථන අංකයෙන් කෝල් එකක් දීලා මගෙන් විස්තර අහගන්න. හොඳයි ඔබට බොහොම ස්තුතියි. සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුබ අනාගතයක් ඔබ සැමට යේසු පිහිටයි. ස්තුතියි.